භික්ෂුවක් අමු සොහොනකට ගියා තමන්ට සිවුරක් හදාගන්න සුදුසු රෙදි කෑල්ලක් ගන්න හිතාගෙන. යනකොට මේ සොහොනට එදා ගෙනහලා දාපු මලමිනියක් තියෙනවා. තාම අලුත් මලකුණක් කුණු වෙලා නැහැ. මේ මලමිනිය ඔතලා තියෙන හොඳ රෙදි කඩකින් සුදු රෙද්දකින් ඔතලා මිනිය ගෙනත් දාලා ගිහලා සොහොනට. සොහොනේ ඉන්නවා බලවත් යක්ෂයෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. සොහොනට අධිග්‍රෝහිත බල සම්පන්න යක්කෝ ඉන්නවා. ඔවුන් බොහොම බල සම්පන්නයි. අර භික්ෂුව වනාන්තරයට ගිහිල්ලා අර මිනිය ඔතලා දාලා තියෙන රෙදි කඩ ගන්න හදනකොට අර සොහොනට අධිග්‍රෝහිත යක්ෂයා පෙනී ඉඳලා කිව්වා ඕක ගන්න එපා. මේ සොහොනට ගෙනත් දාන මේ මලමිනිවල මේවේ අයිතිය තියෙන්නේ මට. මේ මගේ සීමාව. ඕක ගන්න එපා කියව. උන්වහන්සේ කල්පනා කරන්නේ එහෙම එකක් බුදුහාඳුරු දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒක විසි කරපු දෙයක්. මිනියක් පුතලා හරි විසි කරපු දෙයක්. ඒක පාංශකූලිකයි. ඒක සංඝයාට අවසරේ තියෙනවා ගන්න. ඒ නිසා මේ යක්ෂයා මේ අමනුෂ්‍යයා කියන දේ මම මොකටද ගණන් ගන්න කියලා උන්වහන්සේ මොකද කරේ? අර රෙදි කඩ උන්වහන්සේ අර මිනිහ ඔතලා දාලා තියෙන රෙදි කඩ ගත්තා. ගන්නකොට දැන් අර අමනුෂ්‍යයා කොච්චර බල සම්පන්නද කියන්නේ මලමිනි අලුත් මිනිහක්නේ. දැන් අද වගේ ඉස්සර මේ දවස් ගණන් කුණු කරලා ගිහිල්ලා දානව නෙමෙයි. උදේ මැරුණා හවස් වෙනකොට රෙදි කඩකින් ඔතලා ගිහිල්ලා අමු සොහොනකට ගිහිල්ලා මිනිහ දාලා එනවා. මේ මලමිනියට ඇතුල් වෙලා අර අමනුෂ්‍යයා මිනිහත් අරගෙන නැකිට්ටා. ඉස්සර ඔබ අහලා ඇති ඔය වගේ කතාව පිල්ලි යවනවා කියලා අහලා ඇති ඉස්සර. අපේ ඉතිහාසය තුල ඔය වැනි ඔබ ඔය ඉතිහාස කතාවල අහලා ඇති මලමිනී වලට මතුරලා අමනුෂ්‍යෙක්ව බන්ධනය කරලා මිනිය යනවා. මිනිය යන්නේ අමනුෂ්‍යයා තමයි මලමිනිය අරගෙන යන්නේ. ඒ අර මලමිනිය වාහකෙක් කරගෙන අමනුෂ්‍යෙක් යනවා. එතකොට ඔය වගේ ඉතිහාස කතාවල බහලා ඇති. එවැනි අනතුරු විපත් කරන්න පවා සමහරු මේ වගේ ක්‍රම භාවිතා කරපු අපේ ඉතිහාස සිදුවීම් අහලා ඇති. එතකොට මේ යක්ෂයා අර මිනියට ඇතුල් වෙලා මලමිනිය අරගෙන නැකිට්ටා. නැකිටලා මේ හාමුදුරන්ගේ පස්සෙන් මිනිය එනවා දැන්. එන්නේ ඇත්තටම මිනිය නෙමෙයි. මිනියට ඇතුල් වෙලා එන්නේ අර සොහොනට අධිග්‍රෝහිත අමනුෂ්‍යයා. මලමිනිය වාහකයක් කරගෙන වාහනයක් කරගෙන ඒ කයට ඇතුල් වෙලා අමනුෂ්‍යයා එනවා. දැන් ඔබ අහලා ඇති ආටානාටිය සූත්‍රය. මේ දේශනාවේ සඳහන් වෙනවා සමහර දරුණු අමනුෂ්‍යයෝ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ කයට ඇතුල් වෙලා ඒ අයගේ මනස යටපත් කරගෙන අමනුෂ්‍යයා ඒ කය පාලනය කරනවා. ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කියන ස්ත්‍රීන්ගේ ශරීර අමනුෂ්‍යව වාහන කරගන්නවා කියන. එතකොට එයාගේ මනස තිබුණට ඒ මනස යටපත් කරගෙන අර අමනුෂ්‍යයට ඕන දේ තමයි එයාගේ කයින් සිද්ධ කරන්නේ. අමනුෂ්‍යයට ඕන විදිහට එයා ජීවත් වෙන්නේ. පුරුෂ වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසා. පුරුෂයන්ගේ ශරීර වාහන කරගෙන අමනුෂ්‍යව ගමන් කරනවා කියන. ගාවින් වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසා. මිනිස්සු මේ විතරක් නෙමෙයි සත්තු. ගවයෝ නොයෙක් සත්තුන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා ඒ ශරීරේ තමන් වාහනයක් කරගෙන තමන්ගේ අරමුණට යනවා. ඒ වගේ ඉස්සර සමහර අමනුෂ්‍යයෝ සත්තුන්ගේ ශරීරවලට ඇතුල් වෙලා තමන්ට පලිගන්න අවශ්‍ය වුණාම සංසාර වෛරක්කාර අමනුෂ්‍යයෝ සර්පයන් සත්තුන්ට පවා ඇතුල් වෙලා මිනිස්සුන්ට අනතුරු කරපු අවස්ථා තියෙනවා. දැන් ඔබ අහලා ඇතිනේ බාහ්‍ය දාරුචීරිය කතාව. යක්ෂණියක් එළදෙනකට ආවේශ වෙලා යනවා කියලා තියෙනවා. මිනිස්සු දකින්නේ අන්න අර එළදෙනක් කැනලා මැරුණා. මිනිස්සු දකින්නේ ඒකනේ. හැබැයි එළදෙනට ආවේශ වුණේ යක්ෂණියක්. අර එළදෙනගේ ශරීරේ වාහනයක් කරගෙන අමනුෂ්‍ය තමයි පලිගත්. සංසාර වෛර පිරිමහන්න අමනුෂ්‍ය එහෙම ගමන් කරන. එතකොට මේ කතාවේ තියෙන මේ විදිහේ සඳහන් වෙන්නේ අර මලමිනියට ඇතුල් වෙලා අමනුෂ්‍යයා මිනිය දැන් පස්සෙන් එනවා. මේ හාමුදුරුවෝ හැරිලවත් බැලුවේ නෑ. තමන් අර රෙදි කඩ ගත්තා. උන්වහන්සේ ආරාමයට එනකන් ආවා. ඇවිල්ලා උන්වහන්සේ කුටියේ දොර වහගෙන කුටිය ඇතුළට ගිහලා දොර වහගත්තා. අර අමනුෂ්‍යයා අර මිනිය පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේගේ කුටියේ දොරේ වැදිලා මිනිය ස්තූපුවේ වැටුණා එළියේ. ඒ කියන්නේ අමනුෂ්‍යයට අර දොරෙන් හරි යමක් විනිවිදගෙන අමනුෂ්‍යයට ගමන් කරන්න පුළුවන් වුණාට අමනුෂ්‍ය අරගෙන ඉන්නේ ඕලාරික ශරීරයක්.
ඒ මලකුණක් තමයි ඒ ශරීරය තමයි වාහකී කරගෙන මේ ඇවිදගෙන ආවේ. එතකොට ඔය සිදුවීම ගැන සඳහන් ඔයිට වඩා ලොකු විස්තරයක් නෑ. මෙහෙම සිදුවීමත් බුදුහාමුදුරන් කාලේ වුණා. දැන් බුදුරජාණන් වහන්සේට පසුවදා සංඝයා රැස් කළා මේ සිදුවීමේදී මේ කාරණේ බුදුහාමුදුරන්ට කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සෝරට ගිය වෙලාවේ මේ සිවුරක් මහ ගන්න පාංශු කුල රෙදි කඩක් ගන්න ගියාම මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒ සෝනට අධිග්‍රෝහිත යක්ෂයා අර මලමිනියත් එක්කම පිටිපස්සෙන් මිනිය පස්සෙන් ඇවිල්ලා ඒ හාමුදුරන් කුටිය දොරේ වැදිලා මිනිය වැටුණා. ඊට පස්සේ ඉතින් මිනිය ගෙනහිලා ආයෙ සෝන්ට දාලා එන්නේ නැති පිරිස. බුදුරජාණන් වහන්සේ දැන් මේ වගේ දෙයක් අද වුණොත් ඔය ගැන නොයෙක් වෙන වෙන කතානේ යන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි ඔය අලුත් මැරිච්ච මලකුණක් සොහනට ගෙනිච්ච ගමන් ඒ මලකුණට ආස කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. හැබැයි මේ මලකුණ ටිකක් කුණු වෙලා යනකොට දවස් ගාණක් කුණු වෙලා සැවර ගහලා පණුව ගහලා යනකොට ඒ ආසාව ඒ කයට තියෙන ආසාව ඇල්ම අමනුෂ්‍යයන්ට නැති වෙලා යනවා. දැන් ඕනෑම දෙයක් එහෙමනේ. මනුස්සයෙකුට වුණත් මේ ලස්සනට තියෙනකොට රූපේ ලස්සනට තියෙනකොට ඇල්ම ආසාව ඇති වෙනවා. හැබැයි ඒ කය කුණු වෙලා පණුව ගහලා යනකොට කොච්චර ලස්සනට ඉන්න කෙනෙක් වුණා ඒ ආසාව ඇල්ම නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මහණෙනි සෝහනට ගෙනihin දාපු අලුතම මේ රෙදි ගන්නේ පායි පාරක් සෝහනකට ගිහිල්ලා සිවුරකට අවශ්‍ය රෙදි කඩක් පාංශු කුල සිවුරක් හොයා ගන්නවා නම් ඔය සතියක් දෙකක් ඉඳලා ඔය මිනිහ ටිකක් කුණු වෙලා ගියාට පස්සේ ගිහිල්ලා රෙදි කෑල්ල ගන්න කියනවා. අරගෙන ඒක ඉතින් දැන් සැරව පිරීලා කුණු වෙලා පණුව පිරීලා මේ රෙදි කඩ ගෙනහිල්ලා පිරිසිදු කරලා අර පණුව ටික හිමීට අයින් කරලා හොඳට හොදලා පිරිසිදු කරලා කීප වතාවක් හොදලා පඳු පොවලා සිවුරකට හැටියට මහලා හදලා එහෙම සිවුරක් හදාගන්න. එච්චරයි. එතනින් එහා අර අමනුෂ්‍ය කතා ඒව ලොකුවට නෑ. මොකද ඒ වගේ දේවල් ඒ කාලේ සාමාන්‍යයෙන් වෙලා තියෙනවා. ඒක තමන්ගේ ගමනට බාධාවක් කරගත්තේ නෑ. අමනුෂ්‍යයොත් ඉන්නවා ඕන තරම් සත්තුත් ඉන්නවා. ඒ අය රැස් කරගත්ත කර්ම අරගෙන සංසාරේ යනවා. වික්ෂුන් වහන්සේලාගේ අරමුණ තමයි තමන්ගේ නිවන් මඟ ගිහිල්ලා මේ සියලු ලෝකයන්ගෙන් මිදිලා නිවන කරා යන මාර්ගය. ඒ නිසා ඒ අමනුෂ්‍ය ප්‍රශ්නය ඔස්සේ එතනින් එහාට ඒව හොය පැටලි කියන එක එතනින් ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා අලුතෙන්ම සෝනට ගෙනිච්ච ගමන් ගන්න යන්න එපා. ටික දවසක් ගිහිල්ලා ඔය මිනිහ ටිකක් කුණු වෙලා ගියාට පස්සේ ඊට පස්සේ ගිහලා රෙදි කඩ ගන්න කියනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පවා මහා පාංශකුල චීවරයක් දැරුවා. රජගහ නුවර පුන්නා කියන දාසිය මිය ගිහිල්ලා ඒ දාසියගේ මලකුණ සොහොනට ගිහින් දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලද්දී උන්වහන්සේට මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා. මේ බුදු කෙනෙක් ලෝතුරා බුදු කෙනෙක් රජවරු සිටුවරු මහා වටිනා සිවුරු රන් නූලෙන් වියපු වස්ත්‍ර පූජා කරද්දී මමත් සංඝයාට අනුග්‍රහ පිණිස පාංශකුල චීවරයක් දරන්න ඕනෑ කියලා හිතුවා. එහෙම හිතලා අමු සොහොනට යනකොට ඊට දින ගානකට කලින් ගෙනත් දාපු පුන්නා දාසියගේ මේ මෘත ශරීරෙ කුණු වෙලා ඒ රෙදි කඩේ තිඹක් පණුව හිටියා කියලා සඳහන් වෙනවා. තිඹක් කියලා සඳහන් වෙන පණුව පිරීලා හිටියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අර රෙදි කඩ ගන්නකොට මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා කියන. උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් අර රෙදි කඩේ හිටපු පණුව එකින් එක ශ්‍රී හස්තයෙන් ඉවත් කරලා මේ රෙදි කඩ සෝදගන්න ඕනෑ කියලා හිතනකොට සක්‍ර දෙවියන් පොකුණක් එතන මවනු. ඒ පොකුණෙන් ශ්‍රී හස්තයෙන්ම මේ රෙදි කඩ බුදුරජාණන් වහන්සේගේ අතිම්ම පිරිසිදු කරලා හෝදගෙන ඇවිල්ලා මේක සකස් කරා සිවුරක් හැටියට හදාගෙන බුදුහාමුදුරුවෝ තමන් මේ මහා පාංශකුල සිවුර පොරවනකොට දෙවනි වතාවට මහපොළොව කම්පා වුණා. ඒ සිවුර නිසා මහපොළොව 3 වතාවක් කම්පා වෙලා තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ අවසාන කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ මහා පාංශකුල චීවරේ දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිවුර ඉල්ලගෙන තමන්ගේ සිවුර බුදුහාමුදුරන්ට දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ දැන් බොහොම වයෝවෘද්ධයි. මේ සිවුර බොහොම බරයි රළුයි. තථාගතයන් වහන්සේ ওই සිවුර මට දීලා මගේ සිවුර පිළිගන්න කියලා
මහාකාශප මහරහතන් වහන්සේ මේ සිවුරු මාරු කරගෙන පොරෝණකොට තුන්වැනි වතාවටත් මහපොලෝ කම්පාවනා කිය. සිවුරක් නිසා මහපොළොව තුන් වතාවක් කම්පාවනේ මේ මහා පාන්සකුල චීවරය නිසා. ඒ නිසා එවැනි අසිරිමත් සිදුවීම් සිද්ධ වෙච්ච මේ සම්බුද්ධ ශාසනය යමෙකුට එවැනි උතුම් බුදු කෙනෙක්ගේ බුදුගුණ සිහි කරන්න පුළුවන්න බිය තැති ගැනීම් ලොමු ඩැහැ ගැනීම් ඒ මොහොතෙම නැති වෙලා යන.